හිත හීලවන නිතුමානින් මෙහා ඉකිලේ නිපතේ හිත හම්මාදදී සදා හාදවේ ඔබ මංගාවන Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? අද නම් සෙනසුරාදා දවසක්. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. ඊයේ තමයි අපිට කැම්පස් එකේ first semester එකේ අන්තිම lecture එක තිබ්බේ. ඉතින් අද ඉඳලා study leave එක පටන් ගන්නවා. මට හිතුණා අද පොඩි ගමනක් ගිහින් එන්න. vlog එකේ ඉස්සරහට බලන්නකෝ මං කොහෙද යන්නේ කියලා. මේ බලන්න ළමයි අහස කොච්චර ලස්සනද කියලා. ඔයාලට මේ අහස දැක්කම හිතන්න පුළුවන්ද අද වහී කියලා? හැබැයි ඇත්තටම මම ගියාට පස්සේ වහින්න ගත්තා. හරි එකෙන් වැඩක් නැහැ. මේක තමයි මං අද ඇඳන් යන්නේ. එතකොට මං අද යන්නේ කැලණිය පන්සල්. ඔව් ඉතින් තනියම තමයි යන්නේ. මේ පළවෙනි වතාවට තනියම පන්සලකට යන්නේ. ඒකත් ඉතින් කැලණිය පන්සලට 3 පාරක් වගේ තමයි ගිහින් තියෙන්නේ. ඒකත් අම්මලත් එක්ක. ඉතින් මට මෙහිට ආවට පස්සේ තනියම පන්සලට ගිහිල්ලා එන්න හිතුණා. ඉතින් vlog එකේ ඉස්සරහට බලන්න අද මගේ දවස් ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මම ලෑස්ති වෙලා පාරට ආවා. අද සෙනසුරාදා දවසක් නිසා කැම්පස් එකේ ළමයි නැහැ. ඇත්තටම කිව්වොත් මම මේ වගේ දවස් වලට මාර මාසයි. ඔයත් මම වගේ කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඉතින් මම එහෙම පාරට ඇවිල්ලා කැරවන් එකට ගියා. සෙනසුරාදා දවසක් වුණාට කැම්පස් එකේ කෑම තියෙනවා. ඒත් ඉතින් මට කැරවන් එකෙන්ම කන්න ඕන වුණා. ඊට පස්සේ මම උබ එකක් දාගත්ත පන්සලට යන්න. මෙහි උබ එකක මේ තනියෙන් ගියත් first time. පොඩ්ඩක් බය හිතුණා ඉතින්. ඒත් දවල් නිසා එහෙම අවුලක් වුණේ නැහැ. ඔයාලට නැද්ද මේ වගේ ප්‍රශ්න? බලන්නකෝ මගේ කොණ්ඩේ දිහා. කොණ්ඩේ පීරගෙන ආවෙත් අපරාධි කියලා හිතුණා. ඉතින් මං කොහොම හරි පන්සලට ආවා. එදා පන්සලේ නම් සෙනග ගොඩක් හිටියා. ඒත් ඉතින් කොච්චර සෙනග හිටියත් පන්සල ඇතුළට ආවම මාරම නිදහස්. අපේ busy life එකෙන් ඈත් වෙලා දවසක් මේ විදිහට ගත කරන්න ඕනේ. ඒකත් ඉතින් තනියම ගත කරද්දි සෑහෙන වෙනස්. ඒක විඳින්න ඉතින් මාසෙකට එකපාරක් හරි ඔයාලත් මේ විදිහට ගිහිල්ලා බලන්න. මට කාලෙකින් සෝලෝ ඩේට් බ්ලොග් එකක් අරගෙන එන්න බැරි වුණා. තව මාසෙකට විතර බැරි වෙයි ඉතින් එක්සෑම් නිසා. ඒත් මම කොහොම හරි ඉක්මනටම සෝලෝ ඩේට් බ්ලොග් එකත් අරගෙන එන්න. ඉතින් මම පහන් හඳුන් කూరు පත්තු කරලා චෛත්‍ය ගාවට වෙලා ටිකක් වාඩි වෙලා හිටියා. හිත හීලවන නිතුමානින් මෙහා ඉකිලේ නිපතේ හිත හම්මාදදී සදා හාදවේ ඔබ මංගාවන සමදේ. ඉතින් ළමයි ඔන්නම වාඩි වෙලා ටික වෙලාවක් ඉන්නකොට තමයි වහින්න ගත්තේ. ඉතින් මම වැස්ස ටිකක් පායනකන් ඉඳලා පඩිරිඟු ගත්ත කන්න. මේක තමයි මං ආසම කෑම. හොඳ වෙලාවට ඉතින් විනාඩි 10කින් විතර වැස්ස පෑවුවා. ඊට පස්සේ ඉතින් ආයෙමත් මං එන්න පිටත් වුණා. ආයුබ් එකක් දාගෙන එහෙම කීල්සකට ආවා බඩු වගේක් ගන්න තිබ්බා. අද මං බෝඩිමේ උයන්න කියලා හැදුවේ. ඇත්තම කතාව කිව්වොත් දැන් මාස 3ක් විතර බෝඩිමේ හිටියා. හැබැයි ඉතින් අද තමයි පළවෙනි පාරට උයන්නේ. මෙච්චර දවස් ඒක ගාණක් තිබුණ නැහැ. කඩෙන් කෑවා. ඒත් ඉතින් දැන් කඩේ කෑම කාලේ එපා වෙලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මම මොනා හරි හදාගෙන කනවා කියලා. අද මම පරිප්පු උයලා මෂ්රූම් ඩෙවල් එකක් හදන්න යන්නේ. ඉතින් ඒකට ඕන කරන බඩු ටික මම ගත්තා. බඩු ටිකත් අරගෙන මං එහෙම බෝඩිමට ආවා. මුකුත් වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. හරි එහෙනම් දැන් අපි උයමු. මුලින්ම මම බත් එක ලෙපේ තිබ්බා. මෙහෙම උවට ඉතින් ගෙදරදී නම් උයන්නේ නෑ ළමයි. අම්මා උයන කෑම කන්න බලාගෙන තමයි ඉතින් ගෙදර දුවන්නේ. හැබැයි ඉතින් මෙහෙම උයද්දි තමයි තේරුනේ මටත් රසට කෑම හදන්න පුළුවන් කියලා. මුලින්ම ඉතින් මේ විදිහට හතු ටික හීනියට හදාගත්තා. ඊට පස්සේ ඒකට උණු වතුර ටිකක් දාලා තැම්බෙන්න ටික වෙලාවක් තිබ්බා.
ඒක ටික වෙලාවක් තියලා මම ඩෙවල් එකට අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු, අවමිරිස්, තක්කාලි ඒ ටික කපා ගත්තා. ඒ ටිකත් මේ විදිහට කපාගෙන ඊට පස්සේ මං හතු ටිකේ වතුර හොඳට අයින් කරා. ඊට පස්සේ මං ඒකට බිත්තරයක් කඩලා දැම්මා. ඊට පස්සේ ඒකට පාන් පිටි ටිකක් දාලා මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස්, ලුණු දාලා හොඳට ඒ ටික අනාගත්තා. දැන් ඉතින් මේ ටික ඉස්සෙල්ලම පැද ගන්න තමයි තියෙන්නේ. ඒ ටික බෙදලා අයින් කරලා ඩෙවල් එකට ඕන කරන අවමිරිස්, තක්කාලි, ලූණු ඒ ටික තෙලට දාලා ඊට පස්සේ ඒව බැදීගෙන එනකොට තක්කාලි සෝස් ටිකක් දාලා සොයා සෝස් ටිකකුත් දැම්මා. ඒ දාලා හතු ටික ඒකට දාලා කලවම් කරලා ගත්තා. ඔන්න ඉතින් මම මේ විදිහට මෂ්රූම් ඩෙවල් එක හදාගත්තා. දැන් අපි යමු පරිප්පු එක හදන්න. පරිප්පු ටික සෝදාගෙන ආවෙත් ඒකට ඕන කරන දේවල් ටික දාලා මම ලිපේ තිබ්බා. ඒක නම් ඉතින් හදන්න ඔයාලා දන්නවනේ. මම මේ කෑම ඔක්කොම හැදුවේ මල්ටි කුකර් එකේ. ටිකක් වෙලා යනවා ඉතින්. එකක් හදලා ඊට පස්සේ අනිත් එක හදන්නත් එපයි. ඔන්න ඉතින් දැන් කෑම උයලා ඉවරයි. බලන්නකො ළමයි රස පාටයි නේද ටික. හරි ඉතින් එහෙනම් දැන් මට කන්න තමයි තියෙන්නේ. මම එහෙනම් අදට vlog එක මෙතනින් ඉවර කරනවා. තවත් මේ විදිහේ ලස්සන vlog එකක් අරගෙන මම එන්නම්. බයි ළමයි. හිනා